හෙලෝ යාළුවනේ, ඉතින් අද මම මේ කතා කරන්න ඉන්නේ වෙනද වගේම කොහොමද high probability swim entry එකක් ගන්න කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ලෝ යාළුවනේ, ඉතින් එදා වගේම අදත් මම කොහොමද swim entry එකක් ගන්න කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලා මම මාක් කරගත්තා liquidity point එකක් FOMO වල one day වලට ගියා. මට මේක trend line එකක් තිබ්බා. ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම හිතන්නේ මේක රෙකෝඩ් කරගන්න නැහැ. ඊට පස්සේ මෙතන තිබ්බා fair value gap එකක්. ඒක මම මාක් කරලා තින්නේ බෑ in value fair gap එකක් කියලා. වැරදිලා මට ඒකට රියැක්ට් කරලා තිබ්බා මාකට් එක හොඳට ලික්විඩිටි අරගෙන ඒකට රියැක්ට් කරලා තිබ්බා. ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරලා ට්‍රෙන්ඩ් ලයින් එක රියැක්ට් කරලා තමයි අරකට රියැක්ට් කරේ. ඊට පස්සේ කන්ෆර්මේෂන් තිබ්බා. හොඳ කන්ෆර්මේෂන් එන්ට්‍රි එකක්. ඊට පස්සේ මම ට්‍රෙන්ඩ් ලයින් එක ගියාම තුන් පාරක් ටච් කරලා තිබ්බ තැනින් මම ගත්තා එන්ට්‍රිය. ඊට පස්සේ මාකට් එක හොඳට මුවන දිහා බලන් හිටියා. මම දවස් දෙක තුනකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් කියන්නම් කොහොමද එන්ට්‍රි එකේ තත්ත්වය කියලා. එහෙනම් හරි යාළුවනේ, ඉතින් කිව්වා වගේම ලස්සනට මාකට් එක මුවලා තියෙනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඔයාලටත් පේනවනේ තිබ්බ විදිහටම තියෙනවා අර තියෙන කොයින් එකේ නම. ඉතින් මේ වගේ හොඳ කන්ෆර්මේෂන් තියෙන එන්ට්‍රි එකක් ගන්න ඕනේ නම් subscribe පාරක් දාලා bell icon එක ඕල් කරලා තියාගන්න. ඒ වගේම ඉතින් මම හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරන්නේ නැහැ. ඉතින් මම තව ගත්ත කොයින්වල එන්ට්‍රි. ඉතින් වැඩි දේවල් කියන්න නැහැ. හොඳයි නම් වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගියා. ජය වේවා.